මම ඔයාලට මුලින්ම කිව්වනේ මේ ෆාම් එකේ කුකුල්ලෝ 40000ක් ඇති කරනවා කියලා. අපි බලමු මේ ෆාම් එක අපිට පේන විදිහ. ඒ කියන්නේ ඇත්තටම කොච්චර විශාලත්වයක් තියෙනවද කියලා ඔයාලටම හිතා ගන්න පුළුවන්. අපි ඒක බලමු. ඒක එකම එක විදිහයි. ඉතින් ඒක බලන්න තියෙන්නේ අර ලොකු ටැංක් එක තියෙනවා. ඔයාලට පේනවා රෝස පාට අංක 7 ගහලා තියෙන ටැංකිය උඩ නැගලා බලමු. ඒ කියන්නේ මගේ රාජකාරියක් තමයි ඕක. හැමදාම ඔය කෑම ටැංකි ටිකක් තියෙනවා. ටැංකි 8ක් තියෙනවා. ඔය ටැංකි 8 කෑම කොච්චරක් තියෙනවද කියලා බලන්න ඕනේ. අපි එහෙනම් ඒ ටැංක් එකේ තියෙන ඉනිමග ඒ ඉනිමග උඩට නැග්ගහම අපිට ෆාම් එකම ඇත්තටම පේනවා. කොලටියට කියන්නේ ෆාම් එකම පේනවා. ඒ ෆාම් එක පේන විදිහ ඔයාලම බලන්න. ඒ විදිහට දකින්නකොට මතක් වෙන්නේ අපි ඉස්සර සෙල්ලම් කරේ IGI ගේම් එක. ඒ ගේම් එකම තමයි. ඉතින් වෙන කිසි දෙයක් නැහැ. මට නම් මතක් වෙන්නේ ඒක. ඔයාලටත් මොකද්ද මතක් වෙන්නේ කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඒ දේත් කරලා බලමු. ගායිස් ටැංකියට නගින්නට එක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. පොඩ්ඩක් අමාරුයි ෆෝන් එකත් අරගෙන මේ ඉන්නේ දැන් ටැංකිය උඩ. එහෙනම් ඔයාලා බලන්නකෝ මේ කම්පැනි පේන විදිහ සාමාන්‍යයෙන් ඔන්න ඕක තමයි ඉතින් අර කළු පාට ලොකු ගෙවල් වලට යනකම් තියෙන්නේ. අර රෝස පාට ටැංකිය යන ප්‍රමාණය තියෙන්නේ ඒ ප්‍රමාණයට යනකම් තියෙන්නේ කම්පැනි. මට ලොකුවට හොඳ විදිහට මෙතන වීඩියෝ එකක් ගන්න බැරි වෙයි. ඇත්තටම කිව්වොත් එක හතකින් මේ ටැංක් එකේ ඉනිමග අල්ලගෙන ඉන්න ගමන් ගන්නෙ. ඕක තමයි ඉතින් සාමාන්‍ය ස්වභාවය. ওই ටැංක් එක මේ තියෙන එහා පැත්තේ ටැංකිය අර උඩ මුදුනක වගේ තමයි මම මේ දැන් ඉන්නේ. මේ වගේම පියනක් සාමාන්‍ය. හැබැයි පොඩ්ඩක් වටේ view එක නම් ඉතින් පොඩ්ඩක් ලස්සනයි. කැලෑවකන ඉන්නේ. කඳු යාය. ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනි. සාමාන්‍යයෙන් පොඩි දුරකින් තමයි මිය කෙන්න එක. මම දැන් ඉන්නේ ශිග කෙන්නේ. ශිග කෙන්න ඉවර වෙන්නේ දේශ සීමාව තියෙන්නේ. ඇත්තටම කිව්වොත් පොඩි දුරකින් මම එතනත් පොඩි වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු එහෙනම්. ඇත්තටම කිව්වොත් අර කඳු යායට මෙහෙන් ගස් යාය පොඩි ටිකක් වෙන්නේ. එතන තමයි මිය කෙන්න වලයි ශිග කෙන්න වලයි දේශ සීමාව තියෙන්නේ. කෙන් දෙකක වෙනවීමක් සාමාන්‍යයෙන් ලංකාවේ විදිහට නම් පළාත් දෙකක වෙනවීමක් වගේ තමයි ඉතින් මේක. ලොකු දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් එතන ලස්සන පොට් එකක් තියෙනවා. මම ඒකේ වීඩියෝ එකක් ඔයාලට පස්සේ ගේන්නම්.